ඔය රැලි හිටින් නැති වෙන හොඳට අපි මේව කරන්න. ඔව්. මේ අර අහකට යන හරිය නම් ගම් ගන්න ඕනේ. මේ ඇතුල් හරිය ගෑවුනම ඇති. මේ හරිය ගෑවුනම ඇති. මෙහෙ ඕනේ නැහැ. ඒක කැපිලා අයින් වෙනවනේ. ඔය මේ රෝල් වෙලා තියෙන පිස්ටල් බෝඩ් දිගාරි. ඔයාලා ඉඳ මදි නම් අර එළිය බංකොට එන්නලා කට්ටිය. අර දෙල් ගහයට බංකොත් කට්ටියක් වැඩ ගිහිල්ලා. ස්ටාෆ් රූම් එකේ ඉස්සරහා බංකොටත් යන්න. ඊට මදි අය. මේවා කපද්දි මීට වඩා හොඳට කපන්න ලස්සනට. මේ කළු ඉර කැපිලා යන්න කපන්න. මේ මෙයාගේ මේ ආයි කපනෝනේ කපද්දි මේ කළු ඉර කැපිලා යන්න කපන්නේ. ඔය ආයි කපද්දි කළු ඉර කපන්නේ. ආයි කපන්න වෙනවා ඔයාලට කපරම් මේ අලවල කපනෝනේ ආයි. ඔව් දෙකක් ඕනේ. මෙයාගේ දෙකක් ඕනේ. මේ හරිය මලවන කමන්න මේ හරිය කැපිලා යනවනේ වැඩන්නේ. අයියා මොකද කියන්නේ. ඔයා මේ අලවන කමන්න. ඕනනම් කපලා වන්න පුළුවන් අලවන කමන්න පුළුවන්. අලවන කමන්න කලේසි එකපාරටම කැපෙනවා. හැම කළු ඉරකින්ම නමන්න හැම ඉරක්ම නමන්න ආන් නැමිලා නැහැ ඒකනේ රවුම් වෙලා තියෙන්නේ හොඳට නමන්න ඔය ඉතින් අලවන්න කලින් නමලා ඉන්න හැම එකම නැත්තම් රවුම් වෙනවා කපනකොට ගැලවෙන්න බෑ හොඳට අලවන්න ඕනේ සෙලෝ ටේප් එකක්වත් ගහලා මේ ධාරය අලවන්න හොඳට. නමන්න. කළු ඉරකින්ම නමන්න. වගේ මේකත් තවත් අඳි කරන්න. ඒක තමයි. කරලා ඒක උඩින් අලවන්න. මේ ඔයාට තනියෙන් බැින යාළුවෙක්ගේ උදව් ඉල්ලගන්න ආලව ගන්න ඒ කියන්නේ අත් දෙකකින් අමාරුයි. තව කෙනෙකුට අල්ල ගන්න කියන ඊට පස්සේ සෙලෝ ටේප් ගහගෙන යන්න. අර මල්ලිලා එහෙම ඕන තරම් ඉන්න උදව්වට ගන්න. එළිය කරන් එන්න.
කරලා තියෙනවා. අරක චුට්ටක් අවුල් යනවනේ. දැන් මේක මේ උල එහෙම තියෙනවා. අරක උලට එහෙම මොකද වෙන්නේ? හොඳට උල එහෙම හදා ගන්නලා මේ වගේම. කවුද මේක හැදුවේ? ඒක හොඳයි නේ. අරකටයි අවුල් කියන්නේ. ඔයාගේ වාන් අර මල්ලි කෙනෙක් හෙව්වා තව. දැන් එයාට දීලා ගියොත් එයා වැඩි කරයි. ඔයා තව යාළුවෙක් උදව්වට අල්ලා ගන්නකො ලේසියිනේ එතකොට. ඕක උඩින් අලවන්නේ එකක්වත් ඕක කොච්චරයි ඈ පන්තියට යන්න එනවා. යන්න 6යි යන්න. හරි මේ අර මේ නෙවෙයි අර කැලලා මේ වගේ හොතර අලවන්න නැත්තම් ඔහොම කපලා දාන්න. බුරුල්ලා තින්න. අර බලපෑ ඒක කැපෙන්නේ නැහැ නේ මොඩයා. කැපෙන වතුරක් ගන්න. දැන් ඔයාලට 7 වෙනි පීරියඩ් එකේ මොනවද තියෙන්නේ? ලලිතා ටීචර් නෑනේ හින්දා දෙකෙන් මේවා කරන්නේ. ප්‍රශ්න වගේකුත් දීලා තියෙනවා කරලා ඉවර ළමයි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ මොනවද බෑ ප්‍රශ්නත් කරන්න ඕනේ එහෙම බෑ දෙකම කෙරෙන්න ඕනේ එහෙම කළා නයිට් රයිඩ් එකක් දෙන්න ඕනේ හැබැයි ඔය උඩ දාලා මුළු තැළුනොත් මං අය අලවන වේ. යන්න
හරි ඔයාලට ගිහින්. ඔව් තව එක වාක්‍යයක් තියෙනවා. මොකද්ද? චතුස්තලයේ මුහුණතක හැඩය. හරි හොඳයි එන්න. නම කියලා ඉන්න ඉස්සරෝම. ශීර්ෂ 20ක්. සවිදි පයන්නේ පා පංචාශකාර. හරි එන්න. මුහුණ විස්සක් තියෙනවා. හරි යන්න. හොඳයි. ශීර්ෂ 4යි දාර 6යි මේකේ මුලක හැඩය සයින් ත්‍රිකෝණාකාරයි. හරි අංජනා ඉන්න අෂ්ටතලයේ. දාර 12යි ශීර්ෂ 6යි මුළු කියන්නේ ශීර්ෂ කියලා කියන්නේ. විංසති තලය බොරු කියන්න එපා. මුහුණත් විංසති තලය කියලා කියන්නෙම මුහුණත් 20යි. දාර 30යි. මුහුණතක හැඩය සමපාද ත්‍රිකෝණ. ශීර්ෂ ගණන ශීර්ෂ ගණන 12යි. හරියට. දාර 12යි ශීර්ෂ වැරදි හොඳට ගයින්ද. අල්ලගන්න. 1යි යට 1යි 2යි 3යි 4යි
පහයි ඒකනේ ශීර්ෂය හා මොනත කැඩේ සමබර ත්‍රිකෝණ. හා හරි එන්න නෑ වැරදි දාර 30යි ගොඩක් තියෙනවා දාර මේ බලන්න මේ මෙතනම ගොඩක් තියෙනවා මේ උඩ එකේම 5යි එහෙම මෙහෙම ගත්තාම ගොඩක් තියෙනවා දාර 30යි ඈ මොනත කැඩේ සවිදි පංචස් හරි එන්න ආ හරි දාර ගන්න නම් වැරද්දුවයි කියන්නේ දාර ගන්න 8 නෙමෙයි හොඳට ගයින් කීයද දාර 6යි මූණතක හැඩය ආ හරි මේකේ නම අෂ්ටකලය. මේකේ මූණත් 8යි ශීර්ෂ 6යි දාර 12ක් තියෙනවා. මේකේ මූණතක හැඩය සවිදි ත්‍රිකෝණයි. මේකේ මූණත් 4ක් ඇද මේකේ දාර 6ක් ඇද මේකේ සීරීස් 4යි හොඳට ගයින්න මේකේ නම නෑ මුහුණතක හැඩය මේ මූණතක හැඩය සවිදි ත්‍රිකෝණය හොඳයි එන්න ආ ශීර්ෂ හොඳට ගයින්න 1යි 2යි 3යි ඔයාගේ පැත්ත 1යි හා ඔහො මුහුණතක හැඩේ යන්න මේකේ මුහුණත් 12යි දාර 30යි ශීර්ෂ 20යි මේකේ මුහුණතක හැඩය මේ සවිදි පංචාස්ථාන හරි ඇත්තම නම කියලා ඉන්නේ සොරම නෑ චතුස්තලය දැරිදි වෙරි ශීර්ෂ කීයද නෑ හොඳට ගයින් 1යි 2යි 3යි 4යි දාර දැරිදි දාර ගයින්න හොඳට එහෙම නෙමෙයි දාර නෙමෙයි මේ දාර 1යි 2යි ඒව දාර කියන්නේ අර කරකව ගයින්න එපා එතකොට වර්ධිනවා එක පැත්තකට මෙහෙම අල්ලගෙන ගනින්න අන්න එහෙම ගණන් කරන්න එතකොට වර්ධින්නේ නෑ හොඳට ගයින්න මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි දාර 6ක්. පැත් මුහුණතක හැඩේ මේකේ මුහුණත් 4යි ශීර්ෂ 4යි දාර 6යි මුහුණතක හැඩය සවිදි මේකේ මුහුණත් 8යි දාර 12යි ශීර්ෂ 6යි හරි මුහුණතක හැඩේ මුහුණතක හැඩය සවිදි හොඳයි මුහුණත් 12යි දාර 30යි
මොහොනතක හැඩේ. සවිදි වර්ග. ආ. චතුස්තලය දාර 6යි මුහුණක් 4යි ශීර්ෂ 3යි ශීර්ෂ හොඳට ගයින් මුළු 4යි ආ. මොහොනතක හැඩේ. මුහුණතක හැඩය සවිදි ත්‍රිකෝණ හොඳයි. වැරදි. දාර කීයද කිව්වේ? හොඳට ගණන් කරන්නකෝ දාර. දාර 12යි. මුළු කියන්නේ ශීර්ෂ කියලා කියන්නේ. ඇහුනේ මට කීයද කියන්නේ? 6යි. මූණතක හැඩය. හොඳයි එන්න. ඔයා යන්න. මොකද්ද? චතුස්තලය. මුහුණත් කීයද? පැති කීයද? මුහුණත් 4යි. ශීර්ෂ කියන්නේ මුළු 4යි. දාර හොඳයි. මුහුණතක හැඩය මොකද්ද? සවිදි ත්‍රිකෝණාකාර. එන්න. හොඳයි. හරි. හොඳයි. හොඳයි එන්න.